යාපනයේ ටුවර් එකේ අපි දෙවැනි දවස දාගත්තේ නාගදීප යන්න. නාගදීප යන්න අපි යාපනයේ ඉඳලා කුරිකුඩුවන් ජැටියට ආවා. මෙතන ඔයාට යාපනයේ බස් එකේ එනවා නම් යාපනයේ කුරිකුඩුවන් බස් එකෙන් ඇවිල්ලා කුරිකුඩුවන් ජැටිය ගාවින්ම බහින්න පුළුවන්. අපි ජැටියට යනකොටම ජැටියට බෝට් එකක් ඇවිල්ලා තිබුණු නිසා අපි ඒකට නැගගත්තා. අපි මුහුද හුලං ඇදවිදී යන්න ඕන නිසා බෝට් එකට බහින පඩිපෙළ උඩ තමයි ඉඳගෙන ගියේ. ඉතින් ඒ නිසා අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා මේ බෝට් එකේ ගියපු ගමනේ. නාගදීප දූපත මිනිස්සු ජීවත් වෙන දූපතක් නිසා පැය භාගෙන් භාගයට වගේ බෝට් සර්විස් තියෙනවා. එතකොට අපිට මේකේ ටිකට් එක උනේ එක්කෙනෙකුට රුපියල් 80ක් වගේ. මේ ඈතින් පේන්නේ නයිනදෙව් නාගපූෂාණී අම්මාන් කෝවිල. අපි මේ ගියපු දවස සිංහල දෙමළ අවුරුදු දවසක් නිසා ද්‍රවිඩ ජනතාව ගොඩක් මේ කෝවිල වැඳ පුදා ගන්න ආවා. මේ පේන්නේ නාගදීප පුරාණ විහාරස්ථානය. අපි යන්නේ ඔතන ජැටියට තමයි. මේ අපි පිවිසෙන්නේ නාගදීප පුරාණ රජ මහා විහාරයට. බුදුරජාණන් වහන්සේගේ දෙවන වර ලංකා ගමනේ සිදු වුණේ මේ නාගදීපයට. චෝලෝදර මහෝදර නාගගෝත්‍රිකයන් මැණික් පුටුවක් අරබයා පැවති සටන සමථයකට පත් කරන්න තමයි බුදුරජාණන් වහන්සේගේ මේ දෙවන වර ලංකා ගමනේ සිදු වුණේ. මේ නාගදීපයට පමණක්ම විශේෂ වෙච්ච සුදු බෝධිය.
නාගදීප දූපතේම තියෙන නාග පූෂාණී අම්මාන් කොවිලට කියපු වීඩියෝ එකත් අරගෙන අපි ආයෙමත් හම්බෙමු.